මනුෂ්‍යයා සතු බලය අධිෂ්ඨානය තේරුම් ගන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි විපත් කරදර කියන්නේ. විපත් කරදර පැමිණි අවස්ථාවේදී අපි ඒට මුහුණ දෙන ආකාරයෙන් තමයි අපේ මනුෂ්‍යත්වය පැහැදිලි වෙන්නේ. දැන් අපි මුහුණ දීලා තියෙන විපත් කරදර රාශියක්. ජාත්‍යන්තරය ගත්තාම යුදගිනි හැම තැනකම ඒ අතර බෞද්ධ රාජ්‍යයන් දෙකක් වන තායිලන්තයේ සහ කාම්බෝජය අතර අවාසනාවන්ත යුදගින්නක් ඇවිලෙමින් පවතිනවා. අද දවසේ මේ භික්ෂූන් වහන්සේලා 159ක් පමණ මේ අවස්ථාවට රැස් වෙලා පූජනීය ඓතිහාසික කල්යාණි රාජමහා විහාර කල්යාණී චෛත්‍යරාජයන් වහන්සේ අභියස සත්‍යක්‍රියාවක් සිදු කළා. විවිධ පින්කම් සිදු කළා. ඒ සත්‍යක්‍රියාව තමයි ඉක්මනින්ම තායිලන්තයේ කාම්බෝජයේ ඇවිලෙන යුදගිනි නිවේවා. කාම්බෝජයේ තායිලන්තයේ ඇවිලෙන යුදගිනි නිවේවා. සාමය උදා වේවා. ඒ අහිංසක පුරවැසියන්ට සාමය උදා වේවා කියන ප්‍රාර්ථනාව. ශ්‍රී ලංකාවේ එවැනිම කරදරයක් සිදු වෙලා තියෙනවා. ගංවතුර නායෑම් ආදී විපත් වලින් දහස් ගණනක් නොව ලක්ෂ ගණනක් දෙනා විපතටපත් වුණා. මේ විපත්තියේ වෙලාවෙත් අපට තියෙන ශක්තිය ධර්මය තාමෝ වේදිතබ්බෝ අපේ ශක්තිය ප්‍රදර්ශනය විය යුතුයි. දැන් විපතටපත් වුණු හැම දෙනාටම යහපත සලස්සන්න පිළිසරණ වෙන්න සියලුම දෙනා එකතු විය යුතුයි. එතෙන්දී දේශපාලන ભેදයක් තිබෙන්න බෑ. ආගමික ભેදයක් තිබෙන්න බෑ. ජනවාරිකක ભેදයක් තිබෙන්න බෑ. කිසිදු ભેදයකින් තොරව එකවන්ව අහිංසක මිනිසුන්ට උදව් කරන්න, ඒ අහිංසක මිනිසුන් විඳින දුකෙන් කරදරයෙන් අත්මුදවන්න සෑම දේශපාලන නායකයෙක්ම අවංකව ඉදිරිපත් විය යුතුයි. මේ අවස්ථාව බැන අඬ ගසා ගන්නා චෝදනා පරූපවාද ඉදිරිපත් කරමින් තමන්ගේ නිර්වද්‍යභාවය සහ ප්‍රතිවාදීන්ගේ වැරදි හුවා දක්වන්න උත්සාහගත යුතු අවස්ථාවක් නෙවෙයි. කවුරුත් සමගියෙන් සමාදානයෙන් මේ විපතෙන් ගොඩ එන්න, විපතටපත් වුණු හැම දෙනාටම යහපත සලස්සන්න, සාන සලස්සන්න ඉදිරිපත් විය යුතුයි.